නංගිය මල්ලියේ මම මේ පාර ඔලෙවල් ලීවේ මගේ ඉන්ඩෙක්ස් නම්බරය 422යි 83යි 400 මගේ සම්පූර්ණ රිසල්ට් එක A4යි B3යි C2යි මට මැත්ස් වලට තියෙනවා එකක් මම පන්ති ගියේ මැත්ස් වලට පන්ති ගියේ අපේ හර්ෂන් සර්ගේ මට අපේ හර්ෂන් සර් හම්බුනේ 10 වසරේ පළවෙනි වාරෙන් වගේ මට ඒ වෙනකොට මැත්ස් වලට ලකුණු තිබ්බේ 30 ගණන් වල ඊට පස්සේ සර්ත් එක්ක වැඩ කරා කොහොම හරි 10 වසරේ දෙවෙනි වාරෙන් වගේ ලකුණු 10ක් 20ක් විතර වැඩි කරගන්න පුළුවන් වුණා. මට හිතුණා සර්ත් එක්ක හොඳට වැඩ කරගත්තොත් එහෙම මැත්ස් වලට එකක් දාන එක මහ ලොකු කජ්ජක් නෙමෙයි කියලා. ඒ හින්දා මම සර්ත් එක්ක හොඳට වැඩ කරා. සර් කියන දේවල් එහෙම හොඳට කරා. ඊට පස්සේ 10 වසරේ ඉන්නකොට සර් අපිට ෆ්‍රී ඔන්ලයින් 25 පන්තියක් ගෙනිච්චා. මම නම් හිතන්නේ ලංකාවේ වෙන කොහේ සර් කෙනෙක්වත් එහෙම ෆ්‍රී 25 පන්තියක් කරනවායි කියලා. පළවෙනි මාස දෙක තුනේ එකට ජොයින් වුණාට 25න් 15ක් 20ක් විතර තමයි ගන්න පුළුවන් වුණේ. හැබැයි මාස දෙක තුනක් විතර යනකොට 25න් 24 25 වගේ MCQ ටික ගහ ගන්න පුළුවන් වුණා. මොකද ඒ වගේ 25 පන්තියක් තිබ්බොත් මැත්ස් වලට පළවෙනි කොටසට හම්බෙන්නේ කෙටි ප්‍රශ්න 25. ඒකෙන් 24ක් 25ක් වගේ ගත්තොත් එහෙම එතකොට අපිට දෙක කොටසටත් ගැම්මෙන් ලියන්න පුළුවන් ගණන් හදන්න පුළුවන්. ඊට පස්සේ සර් පාස් පේපර්ස් පොතක් ගත්තා. ඒ පාස් පේපර්ස් පොතේ තියෙන පාඩමෙන් පාඩමට ප්‍රශ්න ටික එහෙම කම්ප්ලීට් කරා. ඒ වැඩ ටික හොඳට කරා. ඔය නංගිලා මනිලා කියන්න තියෙන්නේ සර්ත් එක හොඳට වැඩ කරගෙන හොඳ රිසල්ට් එකක් ගන්න කියලා. ස්තුතියි.